මල්ටි විටමින් එකක් කියන්නේ මොකක්ද කියලා අපිට පොඩ්ඩක් දැනුවත් කරමු. වර්ධනයට දෙන්න ඕනේ අත්‍යවශ්‍ය විටමින් වර්ග ටිකක් තියෙනවා. මල්ටි විටමින් එකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න ඕන වෙලාවක් එහෙම තියෙනවා. ඒක නැති වෙනකොට තමයි අපි සප්ලිමන්ට්ස් විදියට යන්නේ. දෛනිකව අපිට කන්න පුළුවන් කෑම වර්ග මොනවද ડોක්ටර්? ඒ කියන්නේ මේ විටමින් D ඊට පස්සේ තව විවිධ පිටි වර්ග ගත්තයි කියලා හරියන්නේ නැහැ. එදිනෙදා ජීවිතයට ගොඩක් අවශ්‍ය වෙන සප්ලිමන්ට් එකක් තමයි මල්ටි විටමින්. ඒ කියන්නේ අපේ ජීවිතේ අපි සෞඛ්‍යමත්ව ඉන්න, අපිට ලස්සනට ඉන්න ගොඩක් වැදගත් වෙන සප්ලිමන්ට් එකක් තමයි මල්ටි විටමින් කියන්නේ. ඇත්තටම ડોක්ටර් මල්ටි විටමින් එකක් කියන්නේ මොකක්ද කියලා අපිට පොඩ්ඩක් දැනුවත් කරමු. ඔව් අපේ ඇඟට විවිධ විටමින් වර්ග අවශ්‍ය වෙනවා ඇගේ ෆන්ක්ෂන්ස් ටික හරියට තියාගෙන යන්න. ඉතින් සප්ලිමන්ට්ස් කම්පැනිස් වලින් මේ විටමින් වර්ග ඔක්කොම පැක් කරලා තනි කැප්සූල් එකක්, ටැබ්ලට් එකක්, එහෙම නැත්නම් පවුඩර් එකක් විදියට මාකට් එකට එවනවා. ඉතින් ඒවට තමයි සරලව මල්ටි විටමින් සප්ලිමන්ට්ස් කියලා කියන්නේ. ඇත්තටම අපිට මල්ටි විටමින් සප්ලිමන්ට් එකක් පාවිච්චි කරන එක වැදගත්ද? ඔව් වැදගත්. පළවෙනි ආපු ප්‍රශ්නෙට උත්තරේ තමයි අනිවාර්යයෙන්ම වැදගත්. මොකද ඒකට හේතුව වෙන්නේ විටමින් කියලා කියන්නේ අපි කතා කරන ශුද්ධ පෝෂක කියන ගණයට අයත් වෙන පෝෂක වර්ගයක්. ඒ කියන්නේ මේ සඳහන් කරලා තියෙන විටමින් වර්ග નિયમિત බර ප්‍රමාණවල වලින් සාපේක්ෂව සුළු වශයෙන් ඇඟට ඕන වෙනවා ඇඟේ පරිවෘත්තීය ක්‍රියාවන් ටික හොඳට සිද්ධ කරගෙන යන්න. අපි දන්නවනේ විටමින් A ඉඳලා විටමින් K වෙනකම් විටමින් වර්ග තියෙනවා. මේ විටමින් වර්ගවල තවත් විවිධ ආකාර තියෙනවා. මේ හැම දෙයක්ම අපේ බයොලොජිකල් ෆන්ක්ෂන්ස් වල ගොඩක් වැදගත්. ඒක නිසා කෙනෙක්ගේ කෑමෙන් මේ දේවල් ලැබෙන්නේ නැත්නම් ඇත්ත වශයෙන්ම මල්ටිවිටමින් සප්ලිමන්ට්ස් වලින් මේ දේවල් ගන්න ඕනේ. ඔව් ඒ වගේම දැන් සප්ලිමන්ට්ස් බ්‍රෑන්ඩ් අතර ඒ කියන්නේ දැන් සප්ලිමන්ට් ෂොප් වල දැන් මල්ටි විටමින් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ක්‍රීඩා කරන කෙනෙක්ට ඒ කියන්නේ අපි හිතමුකෝ ජිම් යන එදිනෙදා අපි හිතමුකෝ ජිම් යන්නේ නැහැ. නමුත් එයාගේ සෞඛ්‍යය ගැන හිතනවා, එයා ජොබ් එකක් කරනවා. එතකොට එයාටත් මේක මල්ටි විටමින් එක යූස් කරන එක වැදගත්ද? නැත්නම් ජිම් යන අයට විතරක් මේක ගොඩක් වැදගත් වෙයිද? ඔව් සාමාන්‍යයෙන් මල්ටි විටමින් එකක් ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ව්‍යායාම කරන කෙනෙක්ගේ ශරීරයට එල්ල වෙන පීඩනය වැඩි නැත්නම් ඩිමාන්ඩ් එක වැඩි. ඉතින් ඩිමාන්ඩ් එක වැඩි කෙනෙකුට මේ සප්ලිමන්ට් එක වැඩිපුර අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් ව්‍යායාම කරන්නේ නැති සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකුට වුණත් තමන්ගේ කෑම වලින් මේ විටමින්ස් වර්ග ලැබෙන්නේ නැත්නම් ඒක සප්ලිමන්ට්ස් ආකාරයෙන් ලබා ගැනීම තමයි යෝග්‍ය වෙන්නේ. ඔව් මම දැක්ක ගොඩක් සප්ලිමන්ට් ගැන අපි කතා කරද්දි මේ කෑම කියන දේ ගොඩක්ම මේ අර හයිලයිට් වෙනවා. ඒ කියන්නේ කෑම කියන දේෙන් ගත්තා නම් කියලා. ඉතින් අපිට මේකට ඇත්තටම දෛනිකව අපිට කන්න පුළුවන් කෑම වර්ග මොනවද ડોක්ටර්? ඒ කියන්නේ මේ දේවල් එකතු කරගන්න. ඔව් පළවෙනි දේ තමයි මම කෑම කියන එක හයිලයිට් කරන්න හේතුව කිසිම සප්ලිමන්ට් එකකින් එන ඉෆෙක්ට් එක අපිට කවදක්වත් කෑම වලින් එන ඉෆෙක්ට් එකක් එක්ක කම්පෙයාර් කරන්න බෑ. හැම වෙලේම අපි ප්‍රයොරිටයිස් කරන්න ඕනේ බැලන්ස් ඩයට් එකකට යන්න. ඒකට ඒක නැති වෙනකොට තමයි අපි සප්ලිමන්ට්ස් විදියට යන්නේ. ඉතින් විටමින් ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් ස්වභාවික ආහාර ගොඩක ශරීරයට අවශ්‍ය සියලු විටමින් වර්ග අඩංගු වෙනවා. අපි සත්ව ආහාර ගත්තොත්, මස් මාළු කිරි බිත්තර ගත්තොත් ගොඩක් විටමින් අඩංගු වෙනවා. ඊට අමතරව එළවලු වර්ග, පළතුරු වර්ග මේ විදිහේ ස්වභාවික ආහාර. දැන් අපි දන්නවනේ සකස් කරපු ආහාර තියෙනවානේ, බිස්කට් වර්ග තියෙනවා, මාගරින් වර්ග තියෙනවා, කිරිපිටි වර්ග තියෙනවා. දැන් මේවත් කියනවනේ විටමින් මේ ගානෙන් අඩංගු වෙනවා, මෙච්චර තියෙනවා, මෙහෙමයි කියලා. නමුත් ඊට වඩා වැදගත් වෙන්නේ ස්වභාවික ආහාර වලින් මේ විටමින් ලබා ගන්න එක. ඔව් මල්ටි විටමින් එකක් වදියට ගත්තොත් මම දැකලා තියෙනවා අපේ ෂෝරූම්ස් වල තියෙනවා 40+ 50+ ඊට පස්සේ කිඩ් මල්ටි විටමින් කියලා. මේ අතර තියෙන මොන හරි වෙනස්කම් තියෙනවද ડોක්ටර්? ඔව් ඒක මෙහෙමයි. සාමාන්‍යයෙන් විවිධ වයස් කාණ්ඩ වලට මල්ටි විටමින් සප්ලිමන්ට්ස් වෙන් කරලා මාකට් එකට ඇවිල්ලා තියෙනවා. ඒකේ විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා. මොකද සමහර වෙලාවට අපි කාන්තා පිරිමි දෙපාර්ශ්වයෙන්ම ගත්තට පස්සේ වයස්ගත වීමත් එක්ක සමහර විටමින් වර්ග සහ මිනරල්ස් වර්ග අපි මල්ටිවිටමින් සප්ලිමන්ට්ස් වලට පරිබාහිරව කතා කරලා අපි මිනරල්ස් ගැන කතා කරන්න ඕනේ. ඒකට ඒ දේවල් වයසත් එක්ක
ශරීරයට නොලැබී යාම වැඩි වෙන්න පුළුවන්. ඒක පළවෙනි. අනික් එක වයසත් එක්ක අවශ්‍යතාවය වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඒක හින්දා සමහර වෙලාවට වයස්කාණ්ඩ වලට වෙන වෙනම කම්පැනිස් වලින් සප්ලිමන්ට්ස් බ්‍රෑන්ඩ්ස් නිකුත් කරලා තියෙනවා. කුඩා දරුවන් ගත්තත් ඒගොල්ලන්ගේ ඒ වයස් පරතර අනුව වර්ධනයට දෙන්න ඕනේ අත්‍යවශ්‍ය විටමින් වර්ග ටිකක් තියෙනවා. එතකොට මම අර කලින් කිව්වා වගේ කෑමෙන් එන්නේ නැත්තම් මේ ටික ගන්න පුළුවන්. නමුත් වැදගත්ම දේ තමයි දැන් මල්ටි විටමින් සප්ලිමන්ට්ස් කියන දේ ගත්තට පස්සේ මේකේ ගොඩක් තියෙන්නේ කෘත්‍රිමව නිෂ්පාදනය කරපු දේවල්. විවිධ රසායනික ආකාර වලින් තමයි අඩංගු වෙන්නේ. දැන් ඕනම ආහාරයක නැත්තම් පෝෂණ අතිරේකයක තියෙනවා බයෝලොජිකල් වැලියු එක නැත්තම් බයෝ අවේලබිලිටි එක කියලා. ඒ කියන්නේ අදාළ කෑම හරි පෝෂණ අතිරේකය හරි ගත්තට පස්සේ ශරීරයට අවශෝෂණය කරගෙන කොයිතරම් දුරට වැය වෙන්න පුළුවන්ද කියන එක. ඇත්තටම රිසල්ට් එකක් එන්න කොයිතරම් වැඩ කරන්න පුළුවන්ද කියන එක. ඉතින් මේ මල්ටි විටමින් සප්ලිමන්ට්ස් වල තියෙන පොඩි ප්‍රශ්නකුත් මම මෙතෙන්දිම කියන්නම්. ඔයා අහපු හින්දා දැන් මේව හදන්නේ ෆැක්ටරිස් වලනේ. එතකොට සමහර ආකාර හදන්න යන ප්‍රොඩක්ෂන් කොස්ට් එක ගොඩක් අඩුයි. සමහර ඒවා ගොඩක් වැඩි. නමුත් ප්‍රොඩක්ෂන් කොස්ට් එක අඩු වෙන විටමින්ස් වර්ග සහ ඒ ආකාර ශරීරයට නියමාකාරයෙන් අවශෝෂණය කර ගැනීම හරි බොඩි ෆන්ක්ෂන්ස් වලට නිවැරදිව යොමු වෙන එක හරි වෙන්නේ නැහැ. ඉතින් එතෙන්දී සප්ලිමන්ට් එක ගන්නකොට අපි අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක් තමයි ඒ විටමින් වර්ගවල තියෙන බයෝ අවේලබිලිටි එක කොහොමද කියන එක. ඉතින් ඒකදී ඇත්තටම මිලදී ගන්නකොට ඒ උපදෙස් ලබා දෙන්න ඕනේ. ඊට අමතරව පාරිභෝගිකයෙත් පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ මොන වර්ගයද ඇඟට වඩාත්ම සුදුසු වෙන්නේ කියන එක. ඔව්. සාමාන්‍යයෙන් ડોක්ටර් මල්ටි විටමින් එකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න ඕන වෙලාවක් එහෙම තියෙනවා. ඔව් ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද මල්ටි විටමින් කියන එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා 10 දෙනෙක්ගෙන් අහුවොත් උත්තර 10ක් තමයි හම්බෙන්නේ. නමුත් වැදගත්ම දේ තමයි අපේ ඇඟ කියන එක හැම වෙලේම පෝෂක පදාර්ථ අවශෝෂණය කරගන්න හුරු වෙලා තියෙන ප්‍රධාන ආහාර වේලක් හෝ ප්‍රධාන ආහාර වේලකට සමාන ආහාර වේලකට. ඉතින් මල්ටි විටමින් වගේ දෙයක් ගන්නවා නම් මේක හිස්බඩ පාවිච්චි කරන එක ඒ තරම් හොඳ වෙන්නේ නැහැ. ප්‍රතිඵලදායක බව අඩු වෙන්න පුළුවන්. ප්‍රධාන ආහාර වේලකට පස්සේ භාවිතා කරන එක තමයි වඩාත් ප්‍රතිඵලදායක වෙන්නේ. උදේ වෙන්න පුළුවන්, දවල් වෙන්න පුළුවන්, හවස වෙන්න පුළුවන්. නිශ්චිත එක ආහාර වේලකට භාවිතා කරන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඔව් අපේ මේ channel එකේ අරමුණ fitness and beauty කියන එක. එතකොට දැන් අපි fitness කරන්නේ නැති කෙනෙක්ට සාමාන්‍යයෙන් girls ලට සාමාන්‍යයෙන් තරුණ එතකොට මැදි වයසේ වයස්ගත කාන්තාවකට උනත් මල්ටි විටමින් එක පාවිච්චි කරන එක වැදගත්. ඔව් ඇත්තටම දැන් අපි තරුණ ගෑන් ළමයෙක් ගත්තොත් අපි දැන් නවයවුන් වියෙන් පස්සේ එයා අවුරුදු 20 ගණන් 30 ගණන් වලට එනකොට සාමාන්‍ය ශරීරයේ ක්‍රියාකාරීත්වය ඉතාම හොඳ මට්ටමක තමයි තියෙන ওই වයසේදී. ඉතින් මෙතෙන්දී ශරීරයට පෝෂක ලැබීම කියන එක වයස්ගත වීමත් එක්ක විවිධ සංකූලතා විවිධ ගැටලු එනවද නැද්ද කියන එක තීරණය කරන්න හේතුවක් වෙනවා. දැන් සරල උදාහරණයක් විදිහට කිව්වොත් කාන්තාවන් වයස්ගත වෙනකොට ඔස්ටියෝපොරෝසිස් රෝගී තත්ත්වය ඇතිවීමේ අවදානම් වැඩි. නමුත් මේක වයස අවුරුදු 45න් 50න් පස්සේ කැල්සියම්, විටමින් D ඊට පස්සේ තව විවිධ පිටි වර්ග ගත්තයි කියලා හරියන්නේ නැහැ. තරුණ කාලේ ඉඳලා නිවැරදි පෝෂණයක් ලැබෙන්නත් ඕනේ, ව්‍යායාම කරන්නත් ඕනේ. එතකොට ඒ තරුණ කාලේදී ලැබෙන්න ඕනේ පෝෂණය ලබා ගන්න අපිට මල්ටි විටමින්ස් භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. ඔව් මං හිතනවා වැඩි දේවල් කතා නොකර අපි හරි දේ හරි විදියට කතා කරා කියලා. ඉතින් මල්ටි විටමින් එක පාවිච්චි කරද්දී තියෙන වැදගත්කම ඒක ඔයා තෝරගන්න ඕනේ කොහොමද? ඔයාට තෝරගන්න ඕන ඔයා වයස් පරතරය අනුව තෝරගන්නේ කොහොමද කියලා අපි දැනුවත් කරා ඩොක්ටර්. එහෙනම් අපි අපේ channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ KinOn Fit Focus YouTube channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් ඕගොල්ලොන්ට හරි විදියට තෝරගන්න ඕගොල්ලෝගේ ජීවිතේ ලස්සනට ගෙවන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන එක. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. KinOn Fit Focus